නැගිටලා ඉන්න ඊළඟ දවසේ වැඩ කරන්න වෙයි. ඒවා හිතන්න එපා. උපරිමයට මහන්සි වෙන්න මේකට. හරිද? උපරිමයට මහන්සි වෙන්න. අනිත් එක ඊළඟ ප්‍රශ්නේ තමයි. දැන් මේ විදිහට වැඩ කරගෙන යද්දි ඔයාලට බාහිර ප්‍රශ්න එනවා. ඒ කියන්නේ දැන් ළමයි ගොඩාක් කියන දේවල් තමයි කියන්නේ බාහිර ප්‍රශ්න තියෙනවා ඔයාලට. සමහරලාට ආර්ථික ප්‍රශ්න. සමහරලාට දෙමව්පියන් සම්බන්ධ ප්‍රශ්න. දෙමව්පියෝ දෙන්නගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒක ඔයාලට බලපාන. එහෙම තියෙනවා. එහෙම නැත්නම් එහා ගෙදර මිනිස්සුන්ගේ ප්‍රශ්න. එහා ගෙදර එකා සින්දු දානවා රටටම ඇහෙන්න. හරිද? එහෙම නැත්නම් දැන් මේ ළමයි ගොඩක් කියලා දෙන කෙනෙක්. එහා ගෙදර මිනිස්සුන්ගේ පිස්සු වෙයි. නැත්නම් ගමේ ප්‍රශ්න. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඇවිල්ලා විවිධාකාරයි. මම ඔයාලගේ කාලෙත් මම ওই ප්‍රශ්න ඔක්කොම විසඳන්න විදි හොයලා තියෙනවා. ඒ කියන්නේ මටත් ආපු ප්‍රශ්න වලට මම ප්‍රශ්න විසඳන්න විදි හොයලා තියෙනවා. මට විදියක් හම්බෙලා තියෙනවා අන්තිමට. ආන්න. හැමෝටම Tamanටම අනන්නේ ප්‍රශ්න තියෙනවා. සමහරලාට මෙතන ඉන්න කෙනාට කියන්නේ ඉස්සරහම බෝනිමේ ඉන්න ළමයට තියෙන්න පුළුවන් එහා ගෙදර ප්‍රශ්න. ඊට පස්සේ ඊට එහා ළමයට ඉන්නවා තමන්ගේ අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක්. සහෝදර සහෝදරයන්ගේ ප්‍රශ්නයක්. මිනිසුන්ට තියෙන ප්‍රශ්න කියලා ඉවර කරන්න බෑ. කවුද මේ ප්‍රශ්න කතා කරන්නේ? මිනිසුන්ට තියෙන ප්‍රශ්න කියලා ඉවර කරන්න බෑ. මම තේරුම් ගත්ත දෙයක් තමයි ඔය ප්‍රශ්න අපිට විසඳන්න බෑ. හැබැයි අපිට මේක බොහොම සරලව ඉවර කරන්න විදියක් තියෙනවා. අපි ඔය ප්‍රශ්න දැනෙන එක නවත්තලා. ඔය ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අපි කොහොම හරි අමාරුවෙන් හරි උපරිම අමාරුවෙන් කැපකිරීමක් කරලා අපි ඔය ප්‍රශ්න ඇඟට ගන්න එක නවත්තලා අපි යනවා ඔය ප්‍රශ්න වලට දායක වෙන මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි තැනකට. හරිද? දැන් හිතන්න ඔන්න ඔයාලගේ එහා ගෙදරයි ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි මායිමක් සම්බන්ධ හරි මොකක් හරි දෙයක දැන් උන් එක හැමදාම වලි. සමහර ළමයිට ඉන්නවනේ එහෙම. මම උදාහරණයක් කියන්නේ. Tamanට අදාළ ප්‍රශ්නට ඒක අනුරූප කරලා හිතා ගන්න. සද්දනාත් ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්නේදී දැන් මොකද උන් අපිට බයින අපි උන්ට බයින හැමදාම වලි. හරිද? ඔයාලා ඔය ප්‍රශ්නේ විසඳන එක නවත්තනවා. දැනගන්න දෙනවා. ඕන එකක් කරගන්න දෙනවා. ඔයාලා වැඩ කරනවා. ඔයාලා කියන්නේ පාඩම් කරලා ඔයාලා තැනකට අවිල ඔයාලා මාර තැනකට යනවා. පෞද්ගලිකව මට වෙලා තියෙන දේවල් මම මේ කියන්නේ. ඔයාලා සෑහෙන්න ගේමක් ගහලා ඔයාලා නිකන් සමාජයේ පොරක් වෙලා ඔයාලා එන පොරක් වෙනවා. ඊට පස්සේ අරුන් බයයි. හරිද? ඊට පස්සේ ආයි වචනයක් කියන්නෙත් නෑ. කලින් කිව්වේ ඒවා මතකත් නෑ. පැත්තකට වෙලා ඉන්න කවුරුවත් සද්දයක් දාන්න දෙන්නේ නෑ. තමන්ට ලොකු කනෙක්ෂන් ගොඩක් එක්ක තමන් ලොකු තැනකට ගියාට පස්සේ අර මිනිස්සු මොකුත් කියන්නේ නෑ. මේ මිනිස්සු දන්නා මේ පැත්තට ගලක් ගැහුවොත් අර පැත්තෙන් එනවා යුද්ධ ලැංගියක්. හරිද? ඒ නිසා මේ එහෙම අවස්ථා තියෙනවා. සාධනවතන්ට එහෙම අවස්ථා තියෙනවා. තමන්ගේ ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම තමන්ට දැනෙන්නේවත් නැති මට්ටමකට ඔයාලට ගේමක් ගහන්න පුළුවන්. ප්‍රශ්න විසඳන්න යන්න එපා. ප්‍රශ්න දැනෙන්නේ නැති මට්ටමකට ඔයාලපත් වෙන්න. ප්‍රශ්නයක් දැනෙන්නේ නැති මට්ටමකට ඔයාලටපත් වෙන්න පුළුවන්. හරිද? මේ මට්ටමකට ඔයාලපත් වෙන්න. එතකොට ඔයාලා මාර ශක්තිමත් වෙන්න ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, තනතුරු වශයෙන් කාටවත් ඔයාලට ප්‍රශ්නයක් ඇති කරන්න බැරි කරනවා. ඔය දැන් තියෙන ප්‍රශ්න නෙමෙයි. හරිද? අවුරුදු 5කින් ඔයාලා මාර ගේමක් ගාගත්තොත් ඕක ගණන් ගන්න යන්නේ. හරිද? දැනෙන්නේ නැහැ. අවුරුදු 5කින් ඔයාලා යම් තැනකට ගියොත් 5කින් 10කින් ඔය ප්‍රශ්නේ නිකන් දැනෙන්නේ නැති ගන්න හැදුවේ. හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. හරිද? දැන් ඒකට විවිධ උදාහරණ. ඒ කියන්නේ දැන් ඔය ළමයින්ට එක ප්‍රශ්න තියෙනවානේ. ඔය ප්‍රශ්න වලට දැන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා A level කරනවා කියලා හිතන්න එපා. ඒක කරන්න බෑ. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා මේ ආර්ථික ප්‍රශ්නේ විසඳලා ගෙදර ෂේප් කරලා මම A level කරනවා එහෙම හරියන්නේ නැහැ. ඔයාලා A level කරලා තැනකට එන්න. ප්‍රශ්නේ තියෙයි. තව අවුරුද්දක් තියෙයි. රිසල්ට් එනකන් තියෙයි. රිසල්ට් ආවට පස්සේ යම් කාලයක් යනකන් තියෙයි. ඊට පස්සේ ඕක ඔයාලට දැනෙන්නේවත් නැති තරමට ඔයාලට තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේකනේ මේ ඉන්නේ ඔයාලා නම් දැනට මේ තියෙන ප්‍රශ්නේ වෙන්න පුළුවන්. මේ තියෙන ප්‍රශ්න මේ ඉන්නේ ඔයාලා. හැබැයි ඔයාලා දිගටම මේ මට්ටමේම හිටියොත් ඔයාලට ජීවිතාන්තය දක්වා ඔක ප්‍රශ්නයක්. එහාද ඔයාලා ඉන්න මට්ටමේ ඉන්නවනම් ජීවිතාන්තේ එහා ගෙදරත් එක්ක මරා ගන්න වෙනවා. හැබැයි ඔයාලා ටික ටික මෙහෙම ලොකු වුණා. ඔය ප්‍රශ්නේ ඔයාලට දැනෙන්නේවත් නැහැ. ප්‍රශ්නේම දැනෙන්නේවත් කාලයක් ගියාට පස්සේ ඔය ප්‍රශ්න සම්පූර්ණයෙන් නැතිලා නම් මොකද ප්‍රශ්න ඇති කරන්න බය වෙනවා මිනිස්සු.
කාලයක් ගියාට පස්සේ ප්‍රශ්න ඇති කරන්න මිනිස්සු බය වෙනවා. දැනට ඇති කරන ප්‍රශ්න ඇති කරන්න මිනිස්සු බය වෙනවා. ඒ නිසා මම කියන්නේ දැන් මේක මම අර එහා ගෙදරක උදාහරණයකින් කිව්වට ඔයාලා ගැන කල්පනා කරාම ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔය જાති ප්‍රශ්නයක් නෙමෙයි. මොකක් හරි අවුලක් තියෙනවද? ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔයාලා දැන් මහන්සි වෙලා. ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන් එකම විදිය ඔයාලා ලොකු තැනකට කියන්නේ ඔයාලගේ ජීවිතය සංවර්ධනය කරගන්න. ඊට පස්සේ කවුරුවත් අපිට සද්දයක් දාන්නේ නැහැ. කවුරුවත් අපිට බලපෑමක් කරන්න ඉන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. කවුරුවත් ඊට පස්සේ ඔයාලට බද්ධියව බලපෑමක් කරන්න බෑ ඔයාලට. මොකද ඔයාලට දැනෙන්නේ නැහැ. හරිද? අනිවාර්යෙන් ඔයාලට ඒක දැනෙන්න දෙයක් කරන්න බෑ කාටවත්. ඒක තමයි සාමාන්‍ය විදිය. හැබැයි ඔයාලා දැන් මහන්සි වුණොත් ඔය ප්‍රශ්නේ විසඳන්න ඔය තියෙන මොකක් හරි ආර්ථික හරි සමාජීය හරි ගෙදර ප්‍රශ්නයක් හරි මොකක් හරි විවිධාකාරයි. ඔය ප්‍රශ්නේ විසඳන්න දැන් මහන්සි වුණොත් ඔයාලට ඔය ප්‍රශ්නෙත් එක්කම තමයි හැමදාම ජීවත් වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න විසඳන්න යන්න එපා. ප්‍රශ්න විසඳන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න යන්න එපා. ප්‍රශ්න විසඳන්න කලින්ම ඔයාලා එහෙම තැනකට එන්න. පොට්ටපර ගන්නවා වගේ තමයි. කලින්ම තමන් ස්ටාර් වෙනකන් අල්ලගෙන ඉන්න. ස්ටාර් වෙනකන් අල්ලගෙන ඉන්න ඊට පස්සේ ගහන එකම වැටිලා යනවා. දැන් ඔය ඉන්නේ අර දැන්. පොට්ටපර හරියටම චැම්පියන්ලා ගහන විදිහට කියලා තියෙනවා. ඉන්නානේ හො. අරු ගාලා ඌ වැටලා යනවා. හරි. එහෙමනේ කොට්ටපර ගන්න. එහෙම නැත්නම් අරු 20ක් විතර ගැව්වා මූණිය කුක් ගාලා පිම්බත් අරු වැටෙනවා. හරි. කොට්ටපර ගහන විදිහට මේක කරන්න. නැත්නම් මුලින් නම් අරු ගහනකන් මෙහෙම ගහන්න කියවම දෙන්නම අර ගෑනු ගහ ගන්නවා වගේ මේ ගහගෙන වෙරනවා. හරි. එච්චරයි වෙන්නේ. හරි.